චුට්ටෝ තේක බිලි ඉවරයිද? අපි එහෙනම් ගෙවල් වල යන්. දැන් රෑ 12 විතර වෙලා අම්මලා තාත්තා අපව හොයනවත් ඇති. බය වෙලත් ඇති. ඒ නිසා අපි ටක් ගාලා ගෙදර යන්කෝ. ඔව් ඒක ඇත්ත. අපි දැම්ම ගෙවල් වල යමු. ඒක නෙමේ. අද තේකරන් සුපිරි. ඉඟුරුයි සීනියම් ගානට දාලා තියෙනවා. මං අත මෙච්චර හත එකක් බිව්වේ. අපි යමු එහෙනම්. අපි යමුකෝ. ඊට කලින් ඔයාලට පොඩි දෙයක් කියන්න තියෙනවා. මම මේක අත්හදා බලලා නැහැ. ඒ වුණාට මේ යාළුවෙක් කිව්වේ. මොකද්ද? මොකක්ද එක්ස්පෙරිමන්ට් එකක්ද? එක්ස්පෙරිමන්ට් එකක් වගේ එකක් තමයි. ඒ වුණාට ඊට වඩා ගොඩක් භයානකයි. බොල සඳුනු. එහෙනම් මොකද්ද? ඔයා නාස්ටික් මසාලයක් හදන්න යනවද? නෑ පිස්සුද බං. මට පුළුවන් නම් එච්චර දෙයක් කරන්න. ඒක නෙමෙයි මම මේ කියන්න හැදුවේ. හොරර් එක්ස්පෙරිමන්ට් එක, හොල්මන් එක. හොල්මන් එක්ස්පෙරිමන්ට් එක? ඒක නම් ටිකක් බය හිතෙන එකක්. ඕක ඇත්තද බං ඇත්තද? ඇත්තද දන්නේ. අපේ යාළුවෙක් කරලා තිබ්බා. එයාට නම් හරි ගියාලු. හැබැයිට ඒකත් එහෙමද? එහෙනම් කියන්නකො බලන්න එක්ස්පෙරිමන්ට් එක මොකක්ද කියලා අපිට ගෙදර ගිහලා කරලා බලන්න. හරි එහෙනම්මයි කියලා එහෙනම් මං කියන්නම්කො. එයා කියපු විදිහටම මේක ඇත්තද දන්නේ නැහැ හරියට. එයා නම් කිව්වේ ඇත්ත කියලා. ඒක නෙමෙයි. මේකේ නම තමයි බ්ලඩි මේරි. මේකේ කරන්න තියෙන්නේ ඔයාලා කැටපතක් ගාවට ගිහිල්ලා ඉටිපන්ද තුනක් පත්තු කරලා බ්ලඩි මේරි කියලා 10 පාරක් කියන්න ඕනේ. ඊට පස්සේ කන්නඩිය හොල්මනක් ගෙනවා. ඊට පස්සේ වෙන දේ දන්නවනේ. අඩේ ඒකත් එහෙමද? ඕක නම් බොරු වෙන්නේද බං? ඔහොම දෙයක් කරන්න නම් බැරි ඈ. නෑ බං බොරු වෙන්න විදියක් නෑ. ඌ මට කොච්චර කිව්වද ඕක ඇත්ත කියලා. ඕක හරියටම රෑ 3ට කරන්න ඕනේ. කවුරුවක් ගෙදර ඉන්නත් හොඳ නෑ. එතකොට ඕක ඇත්තට වෙනවලු. හැබැයිටම අද කවුරුවක් ගෙදර නෑ. මං ඕක කරලා බලන්නකො මොකද්ද වෙන්නේ කියලා. මටත් කරන්න ආසයි බං. ඒ වුණාට ඕක හදිසියෙන් හරි ඇත්තට වුණොත් එහෙම මං ඉවරයිනේ බං. අනේ ඔය මොන බොරුද බං? ඔබත් කරලා බලපන්. ඕක නොටුව දාන කොහොම වෙන්නේ නැහැ. ඔන්න මන්නම් කියනවා කරන්න එපා කියලා. හදිසියෙන් හරි ඔයාගේ ජීවිතේට අනතුරක් වුණොත් එහෙම ඉවරයිනේ. අන්න ඒකනේ ඉතින් ඔයා එක මට කරන්න දෙන්නෙත් නෑනේ. ඒ කියන්නේ මේක බොරුවක්. අනේ මන්නම් ඕක පිළිගන්නේ නෑ. මං අද කරලම තමයි පස්සේ බලන්නේ. ඔන්න ආයි මං කියන්නේ ඕන දා කරගන්න එක ඇත්තේ. මං යනවා යන්න. මාත් යනවා එහෙනම් අද රැට කියලා වෙච්ච දේ අපිට හෙට කියන්නකෝ. අර සඳුන කියපක ඇත්තද දන්නෙත් නෑ. මට කරලා බලන්නමයි හිතෙන්නේ. ඒ උනට මොකක් කර වුණොත් එම් ඉවරයි නේද කියපු විදිහටම. අනේ ඔය බොරු වැටි කන්නඩ ඇතුලේ හොල්මනක් ඉන්නවයි මොකෝ ඔය කියන විදිහට මං කරලම් බලනවා. හදිසියෙන් හරි ඔක ඇත්ත වුණොත් එම් මොකක්ද ඉතින් වෙන්නේ? හොල්මනක් නේ. හරි මං එනකොට ඉටිපන්ද තුනකුත් ගෙනාවනේ. දැන් එනම් ගිහිල්ලා බලමු කන්නඩේ ගාවට. දැන් රෑ 3 විතර වෙලානේ. අපෝ දෙයියනේ දැන් නම් මට පොඩි බයකුත් එනවා. කරවල මුළු පැත්තම කරන්න දෙයක් නෑනේ. අපි මේක කරලම් බලමුකෝ. සඳුනර මොකද්ද කියන්න කිව්වේ? බ්ලඩි මේරි කියන්නේ නේද කියන්න කිව්වේ 10 පාරක්. අපි එනම් try කරලම් බලමුකෝ. දැන් නම් මට බයකුත් එනවා. බ්ලඩි මේරි බ්ලඩි මේරි බ්ලඩි මේරි බ්ලඩි මේරි බ්ලඩි මේරි බ්ලඩි මේරි Bloody Mary, Bloody Mary, Bloody Mary, Bloody Mary. Ko මොනවද තාම නෑනේ කන්නඩේ. අර කන්නඩේ තිබිච්ච වගේම තියෙන්නේ. මොකක්වත් නෑ. මං කිව්වේ ඔක තනිකරම බොරුවක්. මාත් රැවටුණානේ සතුන් කියව බොරුවට. අපරාධ රුපියල් 150 කියපො. දැම්ම කෝලක් දෙන්න ඕන සඳුනට අනිත් එකාටයි. සඳට කියන්න ඕන ඔච්චර බොරු කියලා කොහෙද යන්නේ කියලා මොන අපායද කියලා. හෙලෝ සඳුනෝ උඹ කිව්වනේ මහලකට හොල්මනක් එනවා කියලා. මම මේ දැන් කරන ගමන් ඉන්නේ. කෝ හොල්මනක් ආවේ නෑනේ. අයියෝ බං මං නිදා ගන්න හදුව විතරයි. මොකද්ද බං කරන්නේ? දැවවත් උඹ ෆෝන් එකේ නිදා ගන්නකෝ. මට පාට නිදිමතයි බං. දැන් වෙලාව බලපක 3:00 විතර යන්නේ. හරි උඹ නිදාගෙන මේක ආපන්කෝ. මං දැන් ඉටිපන්දන් 3ක් ගෙල්ලා මේ ගෙදර ඔක්කොම ලයිට් එක ඕෆ් කළා මං අරක කරා. එන්නට හරි ගියේ නෑනේ බං. උඹ බොරුනේ කියන්නේ. උඹ ඔය බොරු කියලා මොන අපෑන ඉන්නවද දන්නේ නෑනේ. හරි මම මොන අපාය යන්නම්කෝ. දැන් ඔබ ඕක තියලා නිදා ගන්නකෝ. අපි හෙට උදේට කතා කරමුකෝ. මට ඉන්න බෑපන් ඔළුවට රිදෙනවා දැන්. හරි එහෙනම් මං ගන්නක උඹට වද යන්නම්. මං එහෙනම් තියන්නම්. බුදු සරණයි බං. අයියෝ සඳර මං කිව්ව දෙකක් ආයෙ ඉතින් උට ඇඬෙන්නම මං කියන්න ඕනේ කිව්වනේ. දැන් මට පොඩි නිදිමතක් එනවා. දැන් නිදා ගන්න ඕනේ. ඒ කවුදේ බඩුවක් පොළවේ ගැහුවේ? බාත්රූම් පැත්තේ නේද ඇහුනේ? බ්ලඩි මේරි ඇවිල්ලත් දන්නෙත් නෑ මං අරුට බැන්නට. ගිහිල්ලා බලන්න ඕනටක් ගාලා. දැන් නම් මට පට්ට බයක් එනවා.
බාත්රූම් එකේ මොකක්වත් වැඩලක් නැහැ. කවුරුවත් ඇත්තෙත් නැහැ. අරුන්දර පූසෙක්වත් නැහැ. ඒ කියන්නේ කවුද අර බඩුවේ පොලේ ගැහුවේ? කවුරුවත් නෙමේ. මම තමයි පොළොවේ ගැහුවේ. කවුද ඔයා? ඔයාද බ්ලඩි මේරි කියන්නේ? ඔව් ළමයෝ මං තමයි බ්ලඩි මේරි කියන්නේ. ඔයා මට අගෞරවයක් කරා. ඒකට මං පලි ගන්නෙක් ගන්නවා. හා බුදු අම්මේ බ්ලඩි මේරි අනේ මට කරදරයක් කරන්න එපා. මම මේ අහිංසක ළමයා. අනේ මට කරදරයක් කරන්න එපා. කෝ බ්ලඩි මේරි අතුරුදන් වුණා නේද? අඩෝ අර සොන්ද කියපු ඇත්තක් ඒ කියන්නේ. අයියෝ දැන් මට මේ ගෙදර තනියෙන් ඉන්නත් බයයි. අයියෝ දෙවියනේ දැන් මම මොකද්ද කරන්නේ? බුදු අම්මෝ ඒ ගැන බ්ලඩි මේරි කියලා ඇත්තට දෙයක් ඉන්නවා. මං අද ඇත්තේ කතා කරා. අයියෝ මං ඊයේ ඉටි 5000 අරගෙන ගෙදර ගිහලා බ්ලඩි මේරි කරානේ. ඊට පස්සේ ඒක හරි ගියේ නෑ. මං ඒකට කෝල් එකක් ගත්තේ. මට සමා වෙන්න බං. ඒ මොකටේ බං මගෙන් සමාවිල්ලන්න ඒක හරි ගියේ නැත්තම් ඒක හරි ගියන්නේ බං මගෙන් සමාවිල්ලන්න ඕනේ. පොඩ්ඩක් ඉඳපන්කෝ බං කියනකම්. ඊට පස්සේ මං 3:00 විතර නිදාගත්තනේ. ඊට පස්සේ මට විනාඩි 10ක් නිදා ගන්න උන්නේ නැහැ. ඊට පස්සේ ආයෙ සද්දයක් ඇහුණා බාත්රූම් එක පැත්තේ. මං ගියා විතරයි. මොනවද බං ඔය උඹ කියවන්නේ? ඒ කියන්නේ ඒක ඇත්තද බං? නැත්තම් බං ඒක සනිකර ඇත්තක්. ඊට පස්සේ මං පොඩක් වටපිට බැලුවා. ඊට පස්සේ කවුරුත් හිටියේ නෑනේ. මට ඉතින් හීන්දාඩේ දැම්මා. ඊට පස්සේ මම යන්නේ නැතුව විතරයි කන්නඩි ගාව සුදු පාට එවනල කයක් ආවා. ඊට පස්සේ යමඩ කතා කරා කියපන්කෝ. ඊට පස්සේ මම බය වෙලා ගිහලා වැටුණා. ඊට පස්සේ ආ කොහෙ ගියාද දන්නේ නැහැ. අදත් එනවකෝ මාත් එක්ක කරන්න. අපෝ ඔන්න මට නම් ඕව කරන්න බෑ. මට පට්ට බයයි ඕව කරන්න. ඕක ඇත්තනම් තවත් බය. හපෝ මට නම් බෑ. අනේ ඊයා හොදේ සඳනෝ උඹනේ මාව මේ වැඩේ පැටලුවෙත් එක්ක ඔයාන් ඉතින් ඔක් කිව්වේ නැත්තම් මං ඕක ගැන දන්නේවත් නෑනේ. මම මුලින් කියලා කිව්වව කරන්න එපා කියලා. ඉතින් කොහෙද මං කියන දේ යන්නේ නෑනේ. මහලකට බොරු කියලා පටන් ගත්ත නේද? දැන් ඇද්ද දැන් ඔයාට? මං හිතුවේ මේක බොරුවක් කියලානේ. කවුද දන්නව කොච්චර ඇත්තක් කියලා. මං හිතුවේම නෑ සුරංගන කතාවක් වගේ නුඹ කිව්වේ. හරි ඉතින් දැන් උඹ ඔක පණ්ඩව ගත්තා නම් උඹ තමයි ඔක අවසන් කරන්නත් ඕනේ. එහෙනම් මං යනවා යන්න. දැන් මට පන්ති තියෙන තා චුට්ට වෙලා වගේ. හරි එහෙනම් උඹ බලයන්කෝ එහෙනම්. මං ඉතින් ගේම් පටන් ගත්තා වගේ ගේම් අවසන් කරන්නම්කෝ එහෙනම්. මාත් යනවා යන්න දැන්. අපෝ දැන් නම් මං ඉවරයි. දැන් මං බඩේ මේට කතා කරලාගෙන සමාව වෙල්ලන්න ඕනේ. ඊට පස්සේ ආයක තේරුම් අරගෙන ආ හිටපු තැනට යයිනේ. බ්ලඩි මේරි ඔයා එන්නකෝ මට සමා වෙන්න. බ්ලඩි මේරි චොට්ටා මම මෙතන. බ්ලඩි මේරි හැබැයිට මර අච්චර ගොඩක් මොකෝ අර බාත්රූම් එකට එකතු වෙලා ඉන්නේ. මොකයි ප්‍රශ්නයක්වත් වෙලාද? මොනවා අපේ රටින් ඉඳලා අම්මා තාත්තා ඇවිල්ලාත් නේද? සඳුනත් ඇවිල්ලා. අම්මේ තාත්තේ සඳුන් මොකෝ කරන්නේ? ඇයි සඳුන් කතා කරන්නේ මාත් එක්ක ගලලා වගේ ඉන්නේ? මොකක්ද දැක්කද බය දෙයක් හරි? මොනවා මං කියන්නේ කාටවත් ඇහෙන්නේ නේද? මොකෝ ඒ කට්ටිය කංගල අගුල් වෙල්ලද? මොකක්වත් ඇහෙන්නේ නැහැ මං කියන දේවල් ඒ කට්ටියට. අයියෝ අපේ පුතාට මේ මොකද්ද වෙලා තියෙන්නේ? අපේ පුතාට මොකද්ද එකපාරටම උනේ? මාමේ මං කොච්චර කිව්වද ඔය කරන්න එපා කියලා. මං ඕක වෙන බව දන්නවා. දැන් ගොඩක් කට්ටිය මැරලා තියෙන මේ සෙල්ලම නිසා. ඒක නිසා ඉතින් මං කිව්ව කරන්න එපා කියලා. කොහෙද? ඔයාලා පුතා මේක ඇහුවේ නෑනේ. මොනවා හැබැයි මේ තුන ඇස් පේන්නේ නැද්ද? මම මේ මෙච්චර හොඳට ඉන්නේ මෙතෙන්ට වෙලා. පොඩ්ඩක් අම්මා තාත්තට ගාවට ගිහලා පෙන්නන්න ඕනේ මම මෙච්චර හොඳට ඉන්නවා කියලා. මොනවා මට පොඩ්ඩක් අපි ඉස්සරහට යන්න බෑනේ. මොකද්ද මට මේ වෙන්නේ? මාමුගේ හැරි හැප්පෙනවා වගේ. අර කවුදර මම වගේ මෙකනේ බිව්වල තියන්නේ. අයියෝ දැන් මට වැඩේ තේරුනේ. මං ඒ කියන්නේ මැරිලා. මගේ මේ ආත්මය කන්නඩේට සදාකාල ඉර වෙලා. අයියෝ දෙවියනේ මට දැන් වැඩේ තේරුනේ. අනේ මගේ පුතේ ඔයා මොකද්ද මේ කරගත්තේ? මං ඔයාට කොච්චර කියලාද ඔය වගේ දේවල් කරන්න එපා කියලා කවුරු කිව්වත්. අයියෝ දෙවියනේ. අයියෝ දෙවියනේ අනේ පුතේ දැන් මොකද්ද අපි කරන්නේ? අනේ පුතේ මේ නෝනේ මේ ආගේ පුතාගේ මරණ වෙලා තියෙන ගොඩක් බය වීමකින් තමයි ඉතින්. ඒක මං දැන් මරණ පරිසරදී හොයාගත්තා. අනේ එහෙම දොස්තර මහත්තයෝ අනේ අපේ පුතා ඉගෙන බය වෙලා තමයි මැරලා තියෙන්නේ. අයියෝ කොච්චර දුකද ඒ කියන්නේ කොච්චර වේදනාවක්ද නැද්ද? අයියෝ අනේ අම්මේ මම මෙතන ඉන්නවා. අම්මා අඬන්න එපා. අනේ මම මෙතන ඉන්නවා. එහෙම
අනේ බුදු අම්මෝ මා බේරගනියා. යාළුවනේ මේ වීඩියෝ එක බලලා හොඳයි නම් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම තමයි ඊට හැපෙන දෙන bell notification එක click කරන්න. ඊට පස්සේ අපි වීඩියෝ එකක් දාපු සැනින් ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන්. එහෙනම් guys අපි අදට ගිහින් එන්නම්. ඔයගොල්ලන්ට ජය වේවා.